අයිබෝන් ළමයි අපි අද 2023 කොරියානු භාෂා ප්‍රවින්තා විභාගයට විභාගය සමත් වෙලා කොරියාවට යන්න බැරුව වෙබ් පිටුවේ රැඳී ඉන්න ළමයිගේ ගිවිසුම් කියන්නේ වෙබ් එකේ ඉන්න කාලේ අවසන් වෙන නිසා ඒ ගැන සාකච්ඡා කරන්න අද අපි අමාත්‍යාංශයට ආවා. ඉතින් මේකේ අපේ ප්‍රධානම අරමුණ වුණේ 2023 ළමයින්ගේ වෙබ් කාලය දීර්ඝ කර ගැනීම. ඊළඟට අපි අද කතා කරනවා සේවා ගිවිසුම් අඩුවීම සම්බන්ධව. ඊට අමතරව රොස්ටරේ අනුපිළිවෙලට ළමයින්ව යවපු නැති එක ගැන මේක ගැන අපි දැන් ඉදිරියට කතා කරනවා. තව අපේ යෝජනා ගොඩාක් තියෙනවා කොහොමද අපි කොරියාවෙන් ඉල්ලන ශ්‍රමිකයව යවන්නේ කියලා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා. ඔයාලා වෙනුවෙන් කතා කරනවා. බොහොම හදිසියෙ අපිට මේ අවස්ථාව ලැබුණේ. ඒ නිසා අපිට දැනුවත් කිරීමක් කරන්න උන්නේ නැහැ කාවවත්. හදිසියෙම ආවා අපේ ඊළඟ සර්තවයට මේ දැන් යන ගමන් ඉන්නේ.